අයිබෝන් මං කියන්න හදන්නේ කේස් ස්ටඩි එකක්. එහෙම නැත්නම් ජීවන අත්දැකීමක් කියලා කියනකො මම ළඟදී මේ ලංකාවේ ජනප්‍රිය පාසලකට ගියා දේශනයක් කරන්න. ඉතින් ළමයින්ට කියලා දුන්නේ ඔයාගේ වටිනාකම ගැන. ඒ වගේම දෙමව්පියන්ගේ වටිනාකම. ඒත් එකම අපේ මනස කොහොමද අධ්‍යාපනය වෙනුවෙන් තියාගන්නේ? විනෝදාංශ වෙනුවෙන් තියාගන්නේ. ඒක තනිකරම අධ්‍යාපනයට තියාගන්න පුළුවන්. බැරිද? තියාගත්තොත් මොකද වෙන්නේ? මෙන්න මේ විදිහේ දේවල් තමයි ගොඩක් කතා කරන්නේ. එතකොට මම දරුවන්ට කියලා දුන්නා ඔයා සාර්ථක පුද්ගලයෙක් වෙන්න නම් ඒ කියන්නේ පාසලේදී විශේෂයෙන්ම දැනුම ආකල්ප කුසලතා කියන ත්‍රිත්වයෙන්ම පරිපූර්ණ වෙන්න. එතකොට ඔයාට පුළුවන් ජීවිතේ ජය ගන්න. එතකොට ඔයාට පුළුවන් ජීවිතේ ඊටම සතුටින් සැහැල්ලුවෙන් හැමදේම දිනා ගන්න කියලා. ඉතින් මේවා තව හේතු ගන්නන්න ඕනේ නිසා මම කිව්වේ අර දෙමාපියන්ට, වැඩිහිටියන්ට, ගුරුවරුන්ට, පාසලට, එතකොට ගමට, රටට මේ විශ්වයටම ආදරය කරන පුද්ගලයෙකුට තමයි ජීවිතයේ අවසාන භාගයේදී ආපහු හැරිලා බලපුවාම අර සිංහයා වගේ සිංහාවලෝකනය ඉතා යහපත් වෙන්නේ. ඒ කියන්නේ අපි දැන් ගෙවන මේ ජීවිතේ නැත්නම් අපි ගෙවන මේ මොහොත සාර්ථකව ගෙවුවොත් අපේ අතීතය ඉතාම සාර්ථක අතීතයක් වෙනවා. ඉතින් මේකට උදාහරණයක් විදිහට මම කිව්වා ඔයාගේ යාළුවොත් එක්ක ඔයා වැඩ කටයුතු කරන්න. යාළුවොත් එක්ක ඉන්න. හැබැයි ඔයාගේ අරමුණ වෙනස් කරගන්න එපා. යාළුවොත් එකතු කරගෙන මේ අරමුණේම යන්න. මොකද එහෙම නැත්නම් අනාගතයේ දවසක ඔයා හිතන්න රත්තරන් පුතේ ඔයාලගේ අම්මට නැත්නම් අප්පච්චිට තාත්තට අසනීප වෙනවා. අසනීප වුණාම ඔයාට සිද්ධ වෙනවා එතකොට ඉස්පිරිතාලේ ගෙනියන්න. මේ ඉස්පිරිතාලේ ගෙනියන්න සිද්ධ වෙනකොට හොස්පිටල් එකට ගෙනියන්න සිද්ධ වෙනකොට ඔයා ශක්තිමත් වෙලා නැත්තම් රස්සාවකින් මිල මුදල් වලින් ඔයා පිරිහිලා නම් ඉන්නේ. ඔයාට සිද්ධ වෙනවා රජයේ ඉස්පිරිතාලයකට ගෙනියන්න. ඒ ගෙනියන්න වෙන්නේ කොයි වගේද? එතකොට ඒක බයිසිකලයකින්, ත්‍රී වීල් එකකින් අම්මට අප්පච්චිට ගොඩාක් අසනීපයි නම් කාගේ හරි උදව්වක් ඉල්ල ගන්න වෙනවා නම් අන්න එදාට ඔයා අසරණ වෙනවා. ඒ විතරකුත් නෙමෙයි. ડોක්ටර් කෙනෙක් හොඳට channel කරන්න පුළුවන්ද? ඉක්මනින්ම ලංකාවේ ඉතාම හොඳින් කාර්යක්ෂමව මේ වැඩ කටයුතු කරන පෞද්ගලික රෝහලයකට ගෙනියන්න. ඊට පස්සේ බිල් එක ගෙවන්න සල්ලි නැත්තම් එතකොට මොකද වෙන්නේ? ඊළඟ බෙහෙත් ගන්න ගියාම ඔයාට රජයෙන් දෙන බෙහෙත් ටික අරගෙන ෆාමසි වලින් ගන්න කියලා නිර්දේශ කරන බෙහෙත් ගන්න සල්ලි නැති වුණොත් අම්මා අප්පච්චි ලෙඩින් ඉන්නවා නම් අන්න එදාට ඔයාට තේරෙනවා මම මේ ඉගෙන ගත්තේ නැහැ. මගේ අධ්‍යාපන කටයුතු හරියට කරගත්තේ නැහැ. මගේ දැනුම ආකල්ප කුසලතා කියන ඒවා හරියට අඳුරගෙන ඉස්සරහට ගියේ නැහැ. දැන් මොකද කරන්නේ? ඔයාට කරන්න කිසි දෙයක් නැති වෙනවා කියලා. මේ විදිහේ ගොඩක් උදාහරණات එක්ක ඉවර වුණාම එක දරුවෙක් මගේ ළඟට ආවා. ඇවිල්ලා මට කිව්වා සර් මම වැඳලා කියන්න ආපහු වෙන ඉස්කෝලවල ගිහිල්ලා ළමයින්ට ওই විදිහේ කතා කියන්න එපා. මම එහෙම මොකද්ද පුතේ කියලා. නෑ තමන්ගේ අම්මයි තාත්තටයි සලක ගන්න බැරි වෙලා අසරණ වෙලා ඔයා එදාට මොනවද කරන්න කියලා හිතන්න බැරි වෙන එක දැන් කිව්වහම දැනුත් ළමයින්ගේ පපුව පැලෙනවා. මම ඒ දරුවට කිව්වා දැන් පපුව පැලුණාට කමක් නැහැ. හැබැයි අවස්ථාවේදී අවුරුදු 27 28 29 දී ඔයා ඒ දෙයට මුහුණ දෙන්න උනොත් ඒක ඊට වඩා දරුණු තත්ත්වයක් වෙනවා. එතකොට ඔයාට ඒ තැනට යනවට වඩා දැන් ඉඳලා ඔයාව හදන්න තමයි මම මේ කියන්නේ කියලා. ඒ පුතා කිව්වා ඔව් මමත් එහෙම හිතනවා. මාත් ඒකකට ගරු කරනවා සර්ට. මාත් කොමාරි අම්මයි තාත්තවයි බලා ගන්නවා. හැබැයි මං එහෙම අම්මයි තාත්තවයි බලාගන්නේ මම එදාට ලැජ්ජ වෙන නිසා. එහෙම නැතුව අම්මා තාත්තට සලකන්න ඕන නිසා නෙමෙයි. මම දැන් බයෝ සයන්ස් කරන්නේ. මට ඕනි මට නෙමෙයි. දෙමව්පියෝ කියන නිසා. මේක මට පුදුම හිසරදයක්. අපේ අම්මයි තාත්තයි පුදුම කරදරයක්. දැන් සර් කිව්ව නිසා මගේ අර ගෞරවය ආරක්ෂා කරගන්න මම මේ ටික කරනවා. එහෙම නැත්තම් මට යාළුවට සලකන්න උවමනාවක් නැහැ කියලා. මොකද කියන්නේ? දෙමව්පියෝ විදියට ඔබ නෑදෑයෝ විදියට වැඩිහිටියෝ විදියට හිතන්න ගොඩාක් දේවල් මේ කතාව ඇතුලේ තියෙනවා. මං එයාව අල්ලගෙන තුරුළු කරගෙන එයාට ආදරෙන් මේවා කිව්වහම එයා කිව්වා සර් වගේ මෙහෙම ආදරෙන් මට කවදාවත් කතා කරලා නැහැ. කවදාවත් මෙහෙම ඔළුව අත ගාලා රත්තරන් පුතා කියලා නැහැ. එයාලගේ ටාගට් එකම මාව ડોක්ටර් කෙනෙක් කරන එක. ඒකට තමයි මේ පුදුමාකාර දේවල් මට කියන්න කරන්නේ. කන්න බොන්න දෙන්නේ, අඳින්න පළඳින්න දෙන්නේ එහෙම. සමහර වෙලාවට දෙමව්පියෝ මේ ඔක්කොම කරනවා ඇත්තේ ඒකට නෙමෙයි වෙන්නේ නැති. හැබැයි ළමයාගේ ඔළුවට දැන් ගිහිල්ලා තියෙන්නේ එහෙම. දැන් මේ ළමයාට සතුටු වෙන්න, හොඳින් ඉන්න, සැනසීමෙන් ඉන්න සැලසුවත් එයාගේ බ්‍රේන් එක එයාට මතක් කරන්නේ මේ කරන්නේ කට්ටකම. මේ ඔයාව අරමුණට තල්ලු කරන්න ඕනවට ඔයාට මේ දේවල් කරනවා කියලා.
ඒක නිසා මගේ රත්තරන් අම්මලා තාත්තලා මේ විදිහ නම් ඔයාගේ ළමයෙක් වෛද්‍යවරයෙක් වෙන්නේ අපි කොහොමද එයාගෙන් හරිම මානුෂීයත්වයෙන් යුතුව වෛද්‍ය වෘත්තිය සඳහා දෙන දේවල් ලැබෙයි කියලා බලාපොරොත්තු පුංචි කාලේ ඉඳලා ආදරය, කරුණාව, දයාව, සෙනෙහස මේවා ඔක්කොමත් එක්ක තමයි ළමයා ඉස්සරහට ගෙනියන්න ඕනේ. මේ ඉරිදා ඒ ගැනත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ෆයින් ලයිෆ් කියන්නේ ඔයාගේ ජීවිතේ ලස්සන කරන්න, හැඩ කරන්න. ඔව්, ඔයාගේ විතර නෙමෙයි. පවුලේ මේ හැමෝගෙම දේවල් ගැන කතා කරන්න තමයි අපි ඉන්නේ. ෆයින් ලයිෆ් එක මේ ඉරිදා ලංකාව වෙලාවෙන් හවස 5:00 අපි හම්බ වෙමු. මේ ගැන කතා කරනවා. මම මනෝවිද්‍යා උපදේශක සුරේෂ් නායක.